මගේ දෑතින්මයි තැනුයේ සැරසූයේ ඒ විනාසු යනුවට නොහැකි දකින්නට ඊට පූර්ව මට මිය යන්ට යවැසි ආචාර්ය චාණක්‍යයන් අර්ථශාස්ත්‍ර තුළ ලියනු ලැබුවා අපේ අභිලාෂයක් උදෙසා පෙරට ඇදෙන විට අසඵල බවට බියෙන් පරාජිත විය යුතු නොවේ යයි සුළඟ අපේ ලක්ෂයට අනුකූල නොවේ නම් එවැනි විටක නෞකාවේ රුවල හසුරුවීම කරමින් කුණාටුවෙන් ගැලවෙන්නට ප්‍රයාස කළ යුතුයි. එපා නසන ඔබේ ප්‍රාණය. මන්ද ඔබගේ ප්‍රාණයට සම්බන්ධයි සැමගේ ප්‍රාණය. නෑ අශෝක. දැන් නම් ඊශ්වරට අපව මුදවලු නොහැකි. මා නෑ පිළිගනුයේ ඊශ්වරට අපව රැකගැන්මට නොහැකි වග. කොයි දාදිටන එහි මාර්ගය. මා අර්ථශාස්ත්‍ර තුළ හැදෑරුවා. කිසිවක් අසම්භව්‍ය නොවේ අප සම එකට කැටිව එකම ලක්ෂයක් වෙයි නම්. කල්පනා කරනු. යුනානි සේනා තුරාල පෙළක් මෙන් පරාජිත කරනු පිණිස පෙරට මැදුණා. එය විජයක් වනවා. නමුත් අපගේ මහා අධිරජු චන්ද්‍රගුප්ත මෞර්යයන් තනිවම ඊට මුහුණ දුන්නා. පරාජයට පෙර පැරදුම නැහැ පිළිගත්තේ. ඒ නිසයි ඔහු විජය ලැබුවේ. අප මගධයේ ප්‍රජාව අපගේ මගධය පරාජය වීමට නැහැ දනුයේ. එනමුත් ඔබ කිරීමට සිදුවේ අප ඔබ සමගයි අශෝක. ඔය ලෙස නම් අපේ ගිලියාම නිශ්චිතයි. දැන් අප සුළඟින් විපරීත දිශාවටයි ගමන් කරනුයේ. එතරම් සුළඟක් ලැබුමට තැත්කළ යුතුයි. මේ නෞකා යානයට විසල් රළෙන් නිතර වන්නට අවශ්‍ය ධර්මට. ඔහු තනිව මේ කුඹගස කෙසේ රඳවා ගන්නද? අප සැවම සහාය ලබා දිය යුතුයි. අප සුළඟට විපරීත දිශාවට යනුවේ. ඔබ සැවම නෞකා යානය කුණාටුව දිශාවට රැගෙන යා යුතුයි. නිසකවම ඔබේ නියෝගය ඉෂ්ට කරේවි.
අශෝකට 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 මොහු සාමාන්‍ය යවුවනෙක් නම් විය නොහැකි. මා මේ සමයේ සිටිනුවේ ඔබේ පියාණන් සෙලූකස් නිකේටර්ගේ කඳවුර ඇති ස්ථානයේ. මා නිකේටර්ව හමුවන්නේ නැහැ. ඒට කාරණේ කිසිවෙකුට මා ගැන සන්දේහ ඇති නොකිරීම. ශීඝ්‍රව මෙතනින් පිටත්ව අප තක්ෂිලාවට ප්‍රවිෂ්ඨ වනවා. මා අපේක්ෂා කරනවා කීචක මගේ යෝජනාව පිළිගනිවි කියා. අශෝකට සිදු වූ විපත නිසා ඊට පසුව නිශ්චිතවම බින්දුසාර සුෂීමව සමුද්‍ර මාර්ගයෙන් තක්ෂිලා යවුමට ශීඝ්‍රතාවක් නොදක්වාවි. ඉතින් මේ හේතුවෙන් මට ප්‍රමාණවත් සමය ලැබී යනවා කීචක සමග සම්මුතිගත වන්නට. යම් විටද සුෂීම තක්ෂිලා පැමිණෙන්නේ ඔහුට මිහිතලෙන් සමුදීමට සියල්ල නිසිසේ සූදානම්ව තියේවි. මෙක්කේ බදු අශිෂ්ටකමක්ද? අශිෂ්ටකමක් නොවේ. කුතුහලය. මේ හිමිදිරි අඳුරේ කොනකට මුවාවේ කාගේ පත්‍රයේද කියවමින් හිඳින ඔබ. ඔබ මේ තැනැත්තන් පිළිබඳ පළමුව පැවසුවේ නම් කරුණ මෙතරම් දුරදිග නොයාවී. මට සිතුණා මම ඔබට කුමකටද කරදර කරුණේ. සියල්ල ඉතින් ඔබ සිතටම සීමා කළේ නම් මේ ගැටලුවට මෙතරම් ප්‍රභාන්විත විසඳුමක් නොලැබේවි. මට කමා කරන්න. මා ඔබ බැඳ තැබුවා. මා ඔබට යහපත්ව සැලකුවේ නැහැ. දෝෂනම් කාගෙන් නොවිය හැකි. වරක් මගෙන තුවා. මාවේගශීලී ඔහුට ඉඳහිට එබඳු තැනැත්තන්ට අවශ්‍ය එලෙස සංග්‍රහ කිරීමට. තමන්ගේ වගකීම් ස්මරණය කරවීම උදෙසා. කෘතඥ වෙනවා ඔබම ආත්ම ඝාතනයෙන් වැළකුවා. ජීවිත ගැටලුවලට මුහුණ දීමේ පාඩම ඉගැන්වුවා. ඒ වීරත්වයට ඔබට තුටුපඬුරක් පිරිනමනවා. මා හුදෙක් මගේ කර්තව්‍යය ඉටු කළේ. ඉදින් කර්තව්‍ය ඉටු කිරීම වෙනුවෙන් කිසිත් අවශ්‍ය නොවේ. මේ යෞවනයා චතුරයි නිර්භීතයි. මගේ අභිප්‍රාය උදෙසා උපකාරී විය හැකියි. අශෝක, තක්ෂිලාවේදී මට ඔබගේ සහයෝගය ලැබෙයි නම් මගේ සිත බොහෝ ප්‍රසන්න වේවි. සුෂීම ආපසු දෑනු මේ ෂණයම වේශනයම දිය යුතුද? නැහැ දෙනුයේ. කුමක් කරනුයේද ඔබ? පියමාරජු වෙත යනවද? සැබවින් කුමක්ද මේ පත්‍රයේ? ඔබේ වුවනෙහි පැහැය සුදුමෙලි වී ගොසින්. ඔබේ ශ්වාසයේ සහ හෘදයේ වේගය තීව්‍ර වී යන හැඩයි. දැන් කියවන්නම වෙනවා. මේ මදිරා හේතුවෙන් වැටෙන්නේ නෑ කුමක් ලියවී ඇතිදැයි කියා. සියාමක්! දෙට සොයිරාහට අශිෂ්ටකමක්!
ශිෂ්ටචාර්ය ඉගෙනුමට සිදුවනවා. ශිෂ්ට භවී ගැනීමට අවශ්‍ය වන්නේ ඔබටයි මට නොවේ. ඔබ නැවතත් අප රාජමාතාව හට එබඳු වූ උඩගුකමක් එබඳු අශිෂ්ට බවත් දැක්වුවතින් පශ්චිම ඔබ කිසිත් දැකීම පිණිස යෝග්‍ය වූවෙක් නොවේවී. දෙට සොයිර මෙය මත් බව ඉන්ද්‍රතෙක් ස්මරණය රැන්දේ විනෙවෙද නැවත ස්මරණය කරවන්නද. යුනානි ශික්ෂක මගින් ලබාදුන් ශික්ෂාවෙන් පමණක්ම සිංහාසනෙම තසුන් ගෙනුමට නොහැකි සියාමක්. මන්ද ජන්මේ සිට ඔබ බඳුව කරූර නීච සහ ස්වාර්ථවීම සමගේ දුර්භාග්‍යයන් නැහැවනුයේ. ඔබේ දුෂ්ටිකම් දරාගනිමි ඔබේ කූට බවින් මිදියමින් බොහෝ දේ උගත්තා. දැන් සමය පැමිණිලා හැරී පහරදීමට. දැම්මා ඒ සියාමක් නොවේ කවුරු හෝ පසුපසින් පැමිණ සිරියෙන් යන දමා යා හැකි. චානක්්‍යයට දණ්ඩනය දීමෙන් පස්චිම දැන්මක් කිසිවකුඩ වූද දණ්ඩනය දීමට සූදානම්. ඉතිං මගේ ඇසිපතෙහි ඔබේ රුදිරේ දුටු විට මත් තවත් ප්‍රසන්න වේවි. අනර්ගයි කාගේ පත්‍රද්දේ ඇක් මිතුරෙකුගේ ඔහු ඔබ සිංහාසනතෙක් රැගෙන යාමට අපට සහය දක්වනවා. මේ ශුභපූත උදෙසා නුඹට ස්වර්ණයෙන් පාරිතෝෂික දෙනු ලබනවා. කතරම් ස්වර්ණ දැනු නුඹේ සත්මුතු පරපුරක් සුඛයට